හොඳයි එහෙනම් අදත් හැමෝටම අයිබෝන් කියලා පිළිගන්නවා අපි ඔටෝමොබයිල් ඩිස්කෂන් එකත් එක්ක සම්බන්ධලා ඉන්න. ඉතින් අද දවසේ මම පොඩක් විශේෂ දේවල් ටිකක් ගැන කතා කරන්න ඕනේ කියලා තීරණය කරා. මොකද මේ වෙලාවේ ගොඩක් අය ලයිව් ක්ලාස් එකට සම්බන්ධලා ඉන්න ගොඩක් කට්ටිය මට පර්සනල් මෙසේජ් එකවල තිබ්බා. ඩිස්කෂන් එක මෙන්න මේ වගේ දේවල් ගියා නම් හොඳයි. මේවා අපි කතා කරමු. මේ වගේ දේවල් කරමු. ගොඩක් ටෙක්නිකල් කොලෙජ්ස් වල ළමයි කතා කරලා තිබ්බා තියරි පාර්ට් මෙන්න මේ විදිහට කවර් කරලා දෙන්න සා අපිට මෙන්න මේ ටික කරලා නැහැ. මේ කාලේ අපිට එක්සෑම් තියෙනවා. තාම අපිට මේ ටික කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය මේකත් එක්ක එකතු වෙලා මම හිතනවා ඔටෝමොබයිල් සබ්ජෙක්ට් එක ඉගෙනගෙන යනවෙති කියලා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ ටික ඇවිල්ලා ගත්තොත් මට මතක අද ඩිස්කෂන් එකත් එක්ක මේ වෙලාවේ ලයිව් තියෙන මේ ඩිස්කෂන් එකත් එක්ක ඩිස්කෂන් 5යි ඔක්කොම. හැබැයි මීට කලින් මම ඩිස්කෂන් ගොඩාක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඉසිරි ගුණසේකර ඔටෝමොබයිල් YouTube channel එකට ගියොත් නැත්නම් මගේ page එකට ගියොත් ඔයාලට පුළුවන් මේ දේවල් බලා ගන්න කලින් කරපු ඩිස්කෂන් ඇතුලේ කොච්චර දේවල් අපි කතා කරලා තිබ්බද කියලා. මේවා එහෙම මෙහෙම කතා කරපුවා නෙමෙයි. වීඩියෝ එකක් ඇතුලේ ඔයාලට අවශ්‍ය දේවල් කතා කරා. ඒ වගේම ඔයාව එන්කරේජ් කරන්න සහ ඔයා මේ සබ්ජෙක්ට් එක ඇතුලේ හරිම තැන පිච් කරන්න ඕන කරන දේවල් මම ඔයාලට උපදෙස් විදිහට ලබා දීලා ඇති. ඉතින් අදත් ඔයා මේ ඩිස්කෂන් එක බලනවා නම් අදත් ඔයා මේ වෙලාවේ මාත් එක්ක සම්බන්ධලා ඉන්නවා නම් ඒ දේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද දවසත් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මම අද දවසේ ඔයාලට මේ දාලා තියෙනවා හෙඩින් එක මේ ස්පෙෂල් මීටින් එකක් කියලා. ඉතින් ඇත්තටම අද මම කතා කරන්න ඕනි කියලා හිතුවා මේ දවස්වල ළමයි ගොඩාක් මාත් එක්ක සම්බන්ධලා ඉන්නවා සහ මේ වර්ක්ෂොප් කරන කට්ටිය මාත් එක්ක සම්බන්ධලා ඉන්නවා. මේ ඔටෝමොබයිල් වල කරියර් ඩෙවලොප් වෙන්නේ කොහොමද? ඔයගේ වෘත්තිය සාර්ථක කරගන්නේ කොහොමද කියන දේ ගැන පොඩ්ඩක් කතා කරන්න. මම මුලින්ම පටන් ගන්න කලින්ම කියන්නම් මේක පොඩි වෙලාවක් ගන්න මම ලොකු වෙලාවක් කතා කරන්නේ. එතකොට මේ මම මුලින්ම කියන්නම් ඔයා අද පටන් ගන්න තැන මෙන්න මෙතන නම් හරි මෙන්න මෙතන නම් පටන් ගන්නනේ මේ ඇවිල්ලා අද දවසේ කියලා ගන්නකො. අපි ගමුකෝ 2026 අගෝස්තු. හරි 2026 අගෝස්තු මාසේ පටන් ගන්න මාසේ මුල වගේ නේ. අද 12 වුණාට අපි හිතුව මාසේ මැද. හරි අගෝස්තු 12 දිනේ වෙන්නේ. එතකොට මේ මාසේ මැදට චුට්ටක් තව තියෙනවා. එතකොට ඔයා දැන් පටන් ගන්න ඉන්න කෙනෙක් වෙනකොට මේක ඔයා පටන් ගත්ත කාලේ දාගන්න එක ගැල්ලුවා නෑ. දැන් අවුරුදු 3කට කලින් නම් කෝස් එක කරේ. දැනට 3කට කලින් නම් මේ ෆීල්ඩ් එකට එන්න පටන් ගත්තේ. ඔයා ඒ කාලේ මේක දාගන්න කිසි ගැල්ලුවක් නෑ. මේකේ තියෙන එක වැදගත් දෙයක් තමයි අපි ඉගෙන ගන්න දේවල් වල රිසල්ට් එක. හරි ඉගෙන ගන්න දේවල් රිසල්ට් එක. උදාහරණයක් 2026 අගෝස්තු 2027 ජනවාරි. තව මාස 4කින් කියන්නේ. ඊට පස්සේ 2028 ජනවාරි. හරි එතකොට මෙතන මාස 4යි මම තිබ්බේ. මම මෙතන මාස 12ක් තිබ්බා. මට මේක තව දිගින් දිගට ඇඳලා යන්න පුළුවන්. එතකොට මේකේ මම දැකපු එක දෙයක් තියෙනවා. අපි මේ ඉගෙන ගන්නේ වෘත්තියක් සඳහානේ. හරි මේක ගොඩාක් වැදගත් වෙයි. ටෙක්නිකල් කොලෙජස් වල සහ මේ වෙලාවේ ටෙක් එකක NVQ කෝස් එකක් කරන. හරි ඒක part time හරි full time හරි කෝස් එකක් කරන මේ NVQ නොවන උනත් ඔටෝමොබයිල් ඉගෙන ගන්න ආසාව ඉන්න ඕන කෙනෙකුට වැදගත් වේවි. මේක ටෙක්නීෂියන් කෙනෙකුටත් අදාළයි ඇත්තටම. මොකද අපි නිකන් කියන්නේ NVQ කෝස් එකක් කරපු කෙනෙක් නේ අද ඇත්තටම ටෙක්නීෂියන් කෙනෙක් වෙලා ඉන්නේ. සමහරක් වෙලේ ඒක ගැනත් ආයා ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ නැති. මොකද මම ඒ දේ දකිනවා මගේ WhatsApp group වල මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය මාත් එක්ක පර්සනලි කතා කරන කට්ටිය මම ඒක දකිනවා. ඉතින් ඒ නිසා මට ඒ ගැන ඩවුට් එකක් නැහැ. හැමෝම බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේක ඉගෙන ගන්න සහ මේකෙන් ඉස්සරහට යන්න. එතකොට මම මෙතන මේ සමාවෙන්න. හරි මම එතකොට මෙතන මේ මාස 4ක් මාස 12ක් මෙම් කියලා දැම්මේ අපි ඉගෙන ගන්න මේ වෘත්තිය. හරි අපි ඉගෙන ගන්න මේ රැකියාව අපේ දෑතේ රැකියාව කියලානේ කියන්නේ. මේකෙදි අපි ඉගෙන ගන්න දේත් එක්ක අපිට රිසල්ට් එකක් හම්බ වෙන්න. හරි ඉගෙන ගන්න දේත් එක්ක රිසල්ට් එකක් හම්බ වෙන මම මේක තව පොඩ්ඩක් ඉස්සරහට දික් කරන්නම්. හරි ඉගෙන ගන්න දේත් එක්ක රිසල්ට් එකක් හම්බ වෙන්න ඔන්න ඔහම තව චුට්ටක් මේක දාලා මම මේ පැත්තට දාන්නම්. හරි මම මෙන්න මේ පැත්තට දාන්නම් රිසල්ට් එක. හරි රිසල්ට් එක දැම්මොත් තව මේ පැත්තට එතකොට 2029 2030 ඔහොමම තියෙයි. හරි නිකන් බලන්නකෝ අපි මෙතන හිටියට තව අවුරුදු පොඩි කාලයක් මේක ලොකු කාලයක් නෙමෙයි. අපි දන්නේ 2027 ජනවාරි මාසෙ වෙද්දි මම කොහොම ඉඳීද කියලා මම දන්නෙත් නැහැ. හරි 28 ජනවාරි මාසෙ වෙනකොට අපි කොහොම ඉඳීද කියලා අපි දන්නෙත් නැහැ. අපි නැති වෙනත් සමහරකට. හරි එතකොට මේ තියෙන ටයිම් ලයින් එක ඇතුලේ අපි ඉගෙන ගන්න දේක රිසල්ට් එක ජෙනරේට් වෙන්න යම් කිසි කාලයක් ගත වෙනවා. හරි යම් කිසි කාලයක් ගත වෙනවා. මේක ක්‍රමක්‍රමයෙන් තමයි මෙහෙම වැඩි වෙන්නේ. හරි මම මේක මෙතනදී මේක පොඩක් අර එක්ස්පොනෙන්ෂියල් යන්න ඇඳට මේක සමහරකට තව දුරට යන්න පුළුවන්. හරි තව දුරට යන්න පුළුවන්.
ඒක තීරණය වෙන්නේ ඔයා මේක කරන විදිහත් එක්ක. හරිද? ඔයා මේකට දෙන මූලිකත්වයත් එක්ක තමයි නැත්නම් මේකට දීලා තියෙන අර මොකද්ද ෆයර් එකත් එක්ක තමයි මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ. එතකොට මේකේ ඇත්තටම මෙන්න මේ තියෙන ටයිම් එකේ උදාහරණයක් මම මෙන්න මෙතනින් පොඩි ඉරක් ගැහුවොත් එහෙම මේ කාලය ඇතුලේ මේකේ ලොකු රිසල්ට් එකක් අපිට දකින්න බෑ ඇත්තටම. හරි මෙන්න මේක ලොකු රිසල්ට් එකක් නෑ. හරි ඩිසපොයින්ට් ඇත්තට මෙන්න මේ කාලය කියලා කියන්නේ මාරම ඩිසපොයින්ට්. ඔටෝමොබයිල් ජොබ් එකකට ගියත් ඔය වගේ තමයි ඇත්තටම. හරි එකපාරම සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් නෑ. ඊට පස්සේ නිකන් ඉගෙන ගන්න දේවල් කොහෙට යනවද කියලා දන්නේ නෑ. ඔය දෙයත් එක්ක හරියම අර පසුතැවීමකින් තමයි මේ කාලේ ඉන්නේ. ඔටෝමොබයිල් කෝස් එකක් කරන්න ගත්ත කෙනත් මෙහෙම තමයි. මොකද කෝස් එකක් කරන්න ආපු කෙනාට අදහසක් නැහැ මම තාම ඉගෙන ගන්නවා කියලා. එයාත් හිතන් ඉන්නේ මම දැන් ඇවිල්ලා ඉන්න ඔටෝමොබයිල් කරනවා. මට දැන් සල්ලි හම්බෙන්න පටන් ගන්න ඕනේ. හරි. එයාත් එහෙම තමයි ඉන්නේ. මම දැන් අර කට්ටිය හරි වාහනයක් හදනවා. මම මෙතන දැක්ක TikTok එකේ මේ වගේ වාහනයක් හදනවා. අර යතන ප්‍රෝග්‍රෑම් කරනවා. දැන් මටත් පුළුවන් වෙන්න ඕනේ දේවල්. කවද්ද මම මේවා ඉගෙන ගන්නෙ? හරි. අර හිතේ ඉන්නේ ලොකු ප්‍රෙෂර් එකක ඉන්නේ. එතකොට මෙන්න මේ තියෙන කාලය කියලා කියන්නේ ඔයා මාර අර මේ ෆයිට් කරන්න ඕනේ මේ කාලය ඇතුළත මේ සබ්ජෙක්ට් එකේ එල්ලිලා ඉන්න. තේරුණාද? එතකොට මෙන්න මේ කාලය අඩු කරගන්න එක තමයි අපි උත්සාහ කරන්න ඕනේ. මේ කාලය අඩු කරගන්න. ඒ කියන්නේ මේ තියෙන ලයින් එක අපි try කරනවා නම් මෙන්න මෙහෙම කරගන්න. හරි මෙන්න මෙහෙම කරගන්න අපි try කරනවා නම් අන්න ඒක තමයි ඔයාගේ මේ මහන්සිය කියලා කියන්නේ. මම අද හිතනවා මේ වීඩියෝ එක බලන කෙනා කමෙන්ට් එකක් දාන්න. හරි මේ වීඩියෝ එක බලන කෙනා ඔයාගේ හිතේ අනිවාර්යෙන්ම ඇති මමත් දවසක මෙන්න මේ වෙන්න ඕනේ. හරි ඔයා මේ වෙලාවේ ඉඳගෙන බලනවා නම් මේක. හරි මේ වෙලාවේ හෙඩ්සෙට් එකක් ගහගෙන වර්ක්ෂොප් එක වැඩ කරන ගමන් කොහේ හරි යන ගමන් නම් ඔයා මේක බලන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ හිතේ තියෙන්නේ මේ තියෙන ලයින් එක තව පොඩ්ඩක් මෙහාට ගන්න. ඒ කියන්නේ 2029 30 නම් ඔයා අපි සරල භාෂාවෙන් කියන ගේමක් ගහන්න ඉන්නේ. ඔයා 2027 28 වෙනකොට ගේමක් ගහන්න සූදානම් වෙනවා. අන්න ඒ කෙනයි මේ වීඩියෝ එක බලන්න. අන්න ඒ කෙනයි මේ වෙලාවේ ඉගෙන ගන්න. තේරුණාද? එතකොට ඔන්න ඔතනදී අපිට තව වැදගත් වෙන දේවල් ගොඩාක් තියෙනවා ඇත්තරම මේ කොහොමද අපි මෙතන තියෙනක මේ පැත්තට ඇදලා ගන්නෙ. හරි මොකද අපිට ඒක නිකන් අර මේ කොහෙන් හරි බලාගෙන එක කරන්න බෑ. හරි මේක මේ පැත්තට ගන්න මේක පොඩක් කොහොම කරන්න නම්මලා අර දුර යන්නේ නැතුව ළඟ රිසල්ට් එක ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඔන්නතන තමයි කතාව තියෙන්නේ ඇත්තටම. ඔන්න ඔතන තමයි ඔයාගේ අර ඉගෙන ගන්න දේ සහ ඉගෙන ගන්න ක්‍රමය කියන එක වැදගත් වෙන්නේ. හරි මොකද හැමෝම ඉගෙන ගන්නවා. හරි ඔටෝමොබයිල් කෝස් එකක් කරන වර්ක්ෂොප් එකක වැඩ කරන කෙනෙක් ගත්තත් ඇත්තටම හැමදේම දෙයක් ඉගෙන ගන්නවා. හරි අපි වර්ක්ෂොප් එකක වැඩ කරන්නේ නැතු වුණාට අපි උගන්වන ගමන් අපිත් ඉගෙන ගන්නවා. හරිද? ඔයාලට මොන හරි දෙයක් දෙන්න ඕනි කියලා අපි ට්‍රේනින් එකක් හදනකොට ඒ ට්‍රේනින් එක ඇතුළේ අපි තව අප්ඩේට් වෙනවා. තව අලුතෙන් දේවල් හොයනවා. ඒතර අපි ඔයාලා හැමෝම අප්ඩේට් වෙනවා. වෙනසක් නැහැ. හැබැයි අපි අප්ඩේට් වෙන්න කොච්චර ටයිම් එකක් මේකට ඇලොකේට් කරනවද? ඔන්න ඕකත් මෙතන ගොඩාක් වැදගත් වෙනවා. සාමාන්‍ය කෙනෙක් හිතන්න හරි කෙනෙක් හිතන්න උදේ 8ට ජොබ් එකට ගිහිල්ලා එයා හවස 5 වෙනකල් වැඩ කරනවා. හරි උදේ 8ට ගිහලා හවස 5 වෙනකල් වැඩ කරනවා. ඊට පස්සේ 7 ඉඳලා පහුවදා උදේ 8 වෙනකල් ආය ෆ්‍රී ටයිම් එකක් තියෙන්නේ. හරි ෆ්‍රී ටයිම් එක කියලා කියන්නේ අර ඉතින් එයාගේ පෞද්ගලික ජීවිතේ වැඩ තියෙන්න පුළුවන්. එතකොට යම් කෙනෙකුට පුළුවන් නම් හරි මෙන්න මේ ටයිම් එකට පරිබාහිරව හරි මේ ටයිම් එක ගාව ගන්න නැතුව වෙන ටයිම් එකක් එකතු කරගෙන මොනවා හරි දෙයක් ස්ටඩි කරගන්න. හරි පටන් ගන්න පුළුවන් නම් එයාට පුළුවන් මේ දේ තව ටිකක් මෙහාට ගන්න. හරිද? අපි සරලව කිව්වොත් එහෙම හැමෝටම හම් වෙන දේවල් ටිකක් තියෙනවා සාමාන්‍ය තත්ත්වයටදී. සාමාන්‍ය තත්ත්වය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කරන දේවල් ටික ඇතුලේ අපිට හම් වෙන දේවල් ටිකක් තියෙනවා. හැබැයි අපිට ඊට වඩා තව වෙනස් දෙයක් අරගන්න ඕන නම් අපි ඉන්න ලෙවල් එකෙන් තව වෙන විදිහකට දෙයක් අපිට ලබා ගන්න ඕන නම් අපි කරන්න ඕන සාමාන්‍ය දේවල් ටික කරන පිරිසකින් එකට නොකරන දෙයක් අපි කරන්න ඕනේ. පැහැදිලිද ඔයාලට ඒක? ඒ කියන්නේ හැමෝම කරන දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටිකම නම් ඔයත් කරන්නේ ඔයාටත් ඒ ඇවරේජ් එකමයි හම්බෙන්නේ. හැබැයි අර සාමාන්‍ය පිරිස නැත්තම් ඉන්න අර බහුතරය කරන නොකරන දෙයක් කරන්න පුළුවන් උත් ඔයාට පුළුවන් ඒ දෙත් එක්ක තව රිසල්ට් එකකට අර අයිතිවාසිකමක් කියන්න පුළුවන් ඔයාට. තේරුණාද? එතකොට ඔයා try කරන්න ඕන කොහොමද මම මේක මෙහෙට ගන්නෙ? එහෙනම් ඒ දේ වෙනුවෙන් මම මොනවද කරන්නේ කියන එක. හරිද? ඔන්න ඔතන තමයි අපි මේ සබ්ජෙක්ට් එක ඇතුලේ අප්ඩේට් වෙන්න පුළුවන්. මොකද ඇත්තටම ගත්තොත් එහෙම මේක මෙහෙට එනව නෙමෙයි වෙන්නේ. හරි මම රියල්ම වෙන දෙයක් කියන්නම්. මේක මෙහෙට එන එක නෙමෙයි වෙන්නේ. මේක තව පස්සට යන එක වෙන්නේ. හරි ඔයා පිළිගන්න එක. හරි මේක තව යටින් යන්නේ මේක. මේක මේ යටින් තව ගොඩාක් යටින් ගිහලා තව මෙහෙ යන්න පටන් ගන්නවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ අපි වැඩ නොකරන නිසා නෙමෙයි. හරි අපි වැඩ නොකරන නිසා නෙමෙයි. අපිට වඩා වේගින් වැඩ කරන කට්ටියක් ඉන්නවා. හරිද? ඔන්න තමයි පොයින්ට් එක තියෙන්නේ. හරි අපි වැඩ නොකර හිටියත් තව කට්ටියක් ඉන්නවා වැඩ කරන. ඒ තමයි මේ ටෙක්නොලොජි එක ඩෙවලොප් කරන කට්ටිය. ඒ තමයි අපේ මේ වාහන හදන කට්ටිය.
හරි හදන කට්ටිය කියලා කියන්නේ ටෙක්නීෂියන්ලා නෙමෙයි. මේවා ඩිසයින් කරන කට්ටිය. Toyota නම් ඒ කට්ටිය අලුත් වාහන හදනවා. ඒක අපි චයිනා දැන් ගත්තොත් අපිට නම් අපිවත් දන්නේ නැති තරම් නම් ප්‍රමාණයකින් වාහන තියෙනවා ලංකාවේ මේ ඉලෙක්ට්‍රික් වෙහිකල් ඇවිල්ලා. ඒතර ඇත්තන වෙලා තියෙන්නේ අර අපිට මේක ඇචීව් කරගන්න තියෙන ටයිම් එක තව අඩු වෙලා යනවා. ඒකට හේතුව තමයි අපිට වඩා වේගෙන් තව පිරිසක් මේක ඩෙවලොප් කරනවා. හරි අපි මොනවා හරි දෙයක් උදාහරණයක් නිකන් හිතන්නකෝ ඔයා මෙන්න මේ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඉන්නේ කියලා. හරි ඔයා මේ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ නම් ඉන්නේ. ඔයාට ඔටෝමොබයිල් කියන කෑල්ල තියෙන මෙන්න මේ වගේ ප්‍රමාණයක් නම් තියෙන්නේ. ඔයා ඉන්නේ මෙන්න මෙතන නම්. හරි මෙතන නම් ඉන්නේ. ඔයා මේ කොහොම හරි කරලා බඩ ගාගෙන හරි මේක උඩට ඔහොම දඟලන් යන්න try කරනකොට මේ කට්ටිය මේක තව වැඩි කරනවා. හරි මේක තව ටිකක් වැඩි කරනවා. හරි තව පොඩ්ඩක් වැඩි කරනවා. හරි ඊට පස්සේ ඒ ටිකක් කොහොම හරි කරලා තව පොඩ්ඩක් බඩ ගාගෙන කොහොම හරි කරලා යන්න try කරනකොට මේ කට්ටිය තව කැලලක් මේකට එකතු කරනවා. දැන් මොකද්ද වෙන්නේ? අපි යන්න මේක තව වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙනම් මේක ඉවරයක් වෙන්නේ නැහැ. ඉවරයක් වෙන්නේ නැහැ. හැබැයි අපි දැනගන්න ඕන කොහොම හරි කරලා මේකට අංක කලා කරලා ස්ටඩි කරලා මේ දේවල් ටික තමන් පුළුවන් කරගන්න එකට තමන් මොනවා හරි ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. හරි එතකොට මේ කතා කරේ අපි සාමාන්‍ය ක්‍රමයෙන් හරි ස්ටඩි කරලා යනවා කියන එක නෙමෙයි මෙතන මූලික වෙන්නේ. අපි ඒක හරි ක්‍රමවේදයකට අදාළව කරන්නේ කොහොමද කියන එක. හරිද? ඉතින් මේක ඇතුලේ ගොඩාක් අදහස් තියෙන්න පුළුවන්. හරි මොකද මම මේක මේ ලයිව් ක්ලාස් එකක් ඇතුලේ මම මේක ඩිස්කස් කරන්නේ. හැබැයි මේක අපි සංවාදයකට අරගෙන තිබ්බොත් මේක ඇතුලේ ගොඩාක් දේවල් ඔයාලගේ අදහස් ගොඩක් තියෙන්න පුළුවන්. ඒ දේවල් කමෙන්ට් කරන්න. හරි මම ඒවා කියවන්නම්. පුළුවන් විදිහකට රිප්ලයි දෙන්නම් මගේ ක්ලාසස් වල ඩිස්කෂන් වලදී. හරිද? එතකොට දැන් ඔතන තව අපිට ගන්න පුළුවන් එක පොයින්ට් එකක් තමයි දැන් මේ ඇවිල්ලා මේ අදාළ මොනවාද මැනුෆැක්චරර් මේක අප්ඩේට් කරන විදියනේ. ඒතකොට අපි කොහොම හරි කරලා මේකත් එක්ක එල්ලලා උඩට යන්න ඕනේ. හරිද? එතකොට කොහොමද අපි මෙන්න මේ ටික ඇක්වයර් කරගන්නේ? හරි මෙයා මේ දාන දේවල් ටික හරි මේ කට්ටිය මේ හදලා වාහන වලට ඇඩ් කරන දේවල් ටික අපි කොහොමද අනිත් පැත්තට අරගන්නේ? ඔන්න ඕකට තමයි අපි ස්ටඩි කරන්න ඕන වෙන්නේ. අපි ඉගෙනගෙන තියෙන මට්ටමින් පටන් ගන්න. හරි අපි ඉගෙනගෙන තියෙන මට්ටමින් පටන් ගන්නක ස්ටඩි කරලා යන්න ඕනේ. හරි ඔන්න ඔතනදී හරි මම මේක පොඩ්ඩක් මකන්නම්. ඔන්න ඔතනදී ඔයා කරන්න ඕන නැතිම දෙයක් තියෙනවා. හරි කරන්න ඕන නැතිම දෙයක් තියෙනවා. ඒ දේ තමයි හරි ඒ දේ තමයි මේ වෙලාවේ ඔයාට පේන දේවල් වලට ફોකස් නොකර ඉන්න එක. මේ වෙලාවේ ඔයාට පේන දේවල් ටික. උදාහරණයක් විදිහට හරි උදාහරණයක් ඔයාට මේ වෙලාවේ වර්ක්ෂොප් එකක කවුරු හරි කෙනෙක් හිතන්නකෝ උදාහරණයක් අපි හිතන්නකෝ දැන්ට පටන් ගත්ත කෙනෙක්. හරි සාමාන්‍ය ළමෙක් වා දැන්ට ඔටෝමොබයිල් කෝස් එකක් කරලා වර්ක්ෂොප් එකේ ඉන්න කෙනෙක් වා. ට්‍රේනි කෙනෙක්. ඔයා දකිනවා හරි ඔයා දකින්න ඔයා කරලා තියෙන කෝස් එක අපි නිකන් ගමුකෝ මොකක් කර ඔටෝමොබයිල් කෝස් එකක් කරලා තියෙනවා. හරි නමක් ඕනේ. ඔයා දකිනවා ඔයාට වඩා හොඳ සීනියර් ටෙක්නීෂියන් කෙනෙක් ඉන්නවා. හරි සීනියර් ටෙක්නීෂියන් කෙනෙක් ඉන්නවා. මෙයා වාහන හදනකොට එයා මාර දේවල් ඇප්ලයි කරගන්නවා. සමහරක් ටූල් පාවිච්චි කරනවා මෙයා දන්නේ නැහැ. හරි සමහරක් ස්කෑන් කළේ මේ ලෙඩ කියනවා නැත්නම් වාහනේ තියෙන ෆෝල්ට් කෝඩ් එක අයිඩෙන්ටිෆයි කරගන්නවා. මොකද්ද ට්‍රබල් එක කියන එක මාර නියමයි. ඒක බලන් ඉන්නකොට මරු. ඒතර මෙයා බලනවා අර අයියා කොහොමද මේ දේ කරේ? හරි අර අයියා කොහොමද මේ දේ වැඩි කරන්නේ? ඒක මාර නොලෙජ් එකක් න්යාට තියෙන්නේ. හරි එයා ගාව අතේ තියෙන කැලල වෙන්නේ ස්කෑන් එක. හරි මම කියන්නේ හරි සරල උදාහරණයක් ගත්තා. මට මේක ඕන තරම් උදාහරණ ගන්න පුළුවන්. මම මේ මාත් එක්ක කතා කරන ළමයි මාත් එක්ක chat කරන ළමයි ගොඩාක් වෙලාවට මාත් එක්ක කියන දේවල් ටික තමයි මම මේ ගත්තේ. හරි මොකද ළමයි ගොඩාක් කතා කරලා කියනවා. අපි ඉන වර්ක්ෂොප් එකේ වැඩ නැහැ. හරි අපිට ටෙක් එකේ මේ දේවල් ටික කියලා දෙන්නේ නැහැ. හරි අපිට මෙන්න මේ දේවල් ටික අපි දාම දන්නේ නැහැ. හරි වගේ ගොඩාක් ළමයි කතා කරනවා. ඇත්තට මේවා ළමයින්ගේ ප්‍රශ්න මිසක ඒ අදාළ තැනකවත් ඒ වර්ක්ෂොප් එකකවත් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි ඒක. ඒක ළමයින්ගේ තියෙන ප්‍රශ්නයක්. මම අද මේ කතා කරන්නේ මෙන්න මෙතන ඉන්න කෙනාටයි මම මේ කතා කරන්නේ. හරි මෙයාට නෙමෙයි මම මේ කතා කරන්නේ මෙයාටම කතා කරනවා මම. එතකොට මෙන්න මේ තියෙන දේවල් මෙයා දකින්නකොට මෙයා ફોකස් කරන්න හොඳ නෑ මෙන්න මේකට. හරි මොකේද? මෙන්න මේ තියෙන ටූල් එකට ફોකස් කරන්න හොඳ නෑ. හරි. ඒක විරුද්ධ වෙන්න පුළුවන්. මේක බලන කෙනෙක් කියන්න පුළුවන් නෑ. ඇයි ඒකනේ දැන් තියෙනද වාහන දන්නේ මෙන්න මේ දේවල්. නිවාල මේ කරන්න දන්නේ ළමයි පස්සට වදින එකද කියලා. නෑ. මෙතෙන්ට යන්න අවශ්‍ය කරන සුදුසු කණ්ඩි ගාව තියෙනවද? මූලිකවම ගත්තොත් හරි මූලිකවම ගත්තොත් මට ඕන තරම් ළමයි කතා කරලා තියෙනවා වාහනවල ස්කෑනර්ස් ගැන ඉගෙන ගන්න. හරි ස්කෑනර්ස් ගැන ස්කෑනින් ගැන ඉගෙන ගන්න ළමයි ඕන තරම් මං ගාව කතා කරලා තියෙනවා මට. හැබැයි මේ ළමයින්ට වාහනයක තියෙන සෙන්සර් පහක්වත් නම් කරන්න බෑ. එන්ජින් වල සම්බන්ධ වෙලා තියෙන. සෙන්සර් පහක් කිව්වොත් මම නිකන් ඇහුවොත් වාහනේ මෙන්න මේ සෙන්සරේ මොකද්ද කරන්න කියලා ඇහුවොත් කියා ගන්න තේරෙන්නේ නැහැ. එතකොට ඒ ළමයෙකුට මේ ඩිවයිස් එක හම්බුණා කියලා ඒකෙන් වැඩක් ගන්න බෑ. හැබැයි මෙයා දකිනවා මේ කෙනා ඒක පාවිච්චි කරලා වාහනයක මොකක් හරි ට්‍රබල් ෂූටින් එකක් කරනවා.
හරිද? එතකොට මම ඔයාලට කියන දේ තමයි ඔයා මොනවාම හරි තැනක ඉඳලා හරි මොනවාම හරි තැනක ඉඳලා ඉස්සරහට මේක ඔයාගේ ඔටෝමොබයිල් කෝස් එක. හරි මොනවා හරි කන්ඩිෂන් එක ඔයා කලින් කරේ මොනවද කියන කතාවල වෙන්නේ නැහැ. ඔයා මොනවා හරි ක්‍රමයකින් ඔටෝමොබයිල් කියන ඔටෝමොබයිල් ගෲප් එකට ඔයා එනවා. ආවට පස්සේ මොනවා හරි දෙයක් ඉගෙනගෙන ඔයා OJT එකට ජොබ් ට්‍රේනින් එකටත් එනවා. කොහේ හරි වර්ක්ෂොප් එකට. මේ ඔටෝමොබයිල් වලින් කෝස් එකක් කරන්න කොහේ හරි ඉන්ස්ටිටියුට් එකකට හරි ඔයා දන්න ක්‍රමවේදයකට ඔයා ඉගෙන ගන්නවා මේක. ඉගෙනගෙන OJT වලටත් එනවා. ඔයා මෙතන ඉන්නේ. එතකොට ඔයා බලන්න ඕනේ මෙන්න මේ කාලයේදී කරපු දේවල් ඔයාට කොච්චරක් පුළුවන්ද? හරි ඒ දේවල් ඔක්කොම ඔයාට පුළුවන්ද කියන එක බලන්න ඕනේ. මොකද කෙනෙක් හිතන්න එපා මම ඔටෝමොබයිල් ඉලෙක්ට්‍රිකල් කෝස් එකක් කරා මම ඔටෝමොබයිල් ටෙක්නීෂියන් කෝස් එකක් කරා ඒ නිසා මට මේ දේවල් ඔක්කොම පුළුවන් කියලා. හරි හිතන්න හොඳ නැහැ. මොකද ගොඩක් වෙලාවට ඔය කට්ටිය ඉගෙනගත්ත දේවල් වල සමහර දේවල් අඩුවේ තියෙන්න පුළුවන්. හරි සමහරක් වෙලාවට ඔයා දන්න දේවල් ඒ කියන්නේ ටෙක් එකේ උගන්වනවා. හැබැයි ඔයා ස්ටඩි නොකර තියෙන්න පුළුවන් ඒවා. හරි ළමයි ඔතන කතා කරනවා අපිට. හරි කතා කරගෙන සර් මේක නම් මතක නැහැ සර්. හරි දැන් නම් මතක නැහැ සර් ඒ කාලේ ඉගෙන ගත්තා කියලා. එහෙම අමතකයි නම් කොහොමද මේක ඉගෙන ගන්නේ? හරි මේ ස්කෑනර් එකක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ මම උදාහරණ ගත්ත ස්කෑනින් කියන කැල්ල. හරි ඉගෙන ගන්නවා කියන එක ඇතුලේ ගොඩක් වෙලාවට අපිට ඔක පාවිච්චි කරන විදිහ තමයි ඇත්තටම ඉගෙන ගන්න තියෙන්නේ. හැබැයි ඕකේ ට්‍රබල් ෂූටින් එක ඇතුලේ ඔය ලයිව් ඩේටා ඇනලිසිස් එක ඇතුලේ කොච්චර දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවද? හරි වාහනයක වයරින් සයිඩ් එකක් ගත්තාම කොච්චර දේවල් ඒක ඩීප් අපිට ස්ටඩි කරන්න තියෙනවද? ඒතර ඒ දේවල් ඇතුලේ ඔක්කොම ඔයාගේ මෙන්න මේක 100% කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනේ. හරි කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනේ. ඒ කම්ප්ලීෂන් එක නැති වුණොත් එහෙම ඔයාලට මේ පැත්තට මූව් වෙන්න තියෙන හැකියාව ගොඩක් අඩු වෙනවා. මම ගොඩක් මගේ YouTube එකේ මගේ වීඩියෝස් බලන්න ගොඩක් වෙලා ඒ හැම එකකම මම හයිලයිට් කරන්නෙම මෙන්න මේක කරගන්න. හරි හරියට කරගන්න මේක. මේකේ අඩුපාඩු මුකුත් තියාගන්න එපා. බේසික් කියන දේවල් වල කිසිම අඩුපාඩුවක් තියන්න එපා. හරියට කරගන්න. ඒ solid foundation එක දාගන්න. ඒ solid foundation එක ඇතුලේ ඔයාට මේ ඕන දෙයක් ස්ටඩි කරන්න පුළුවන්. හරි මෙන්න මේ solid foundation එක ඇතුලේ ඔයාට ඕන දෙයක් ස්ටඩි කරන්න පුළුවන්. හරි මම නිකන් උදාහරණයක් කියන්නම් මම මේ දවස්වල BYD වල ට්‍රේනින් එක හදනවා. හරි සම්පූර්ණ ට්‍රේනින් එක හදනවා. මම BYD වල තියෙන ට්‍රේනින් ඩොකියුමන්ට් ඊට පස්සේ අදාළ මැනුවල් ඔක්කොම රිෆර් කරනකොට Nissan Leaf එකේ ඉගෙනගත්ත ගොඩාක් දේවල් ඒකේ මම දකිනවා. ඊට පස්සේ Toyota hybrid system එකේ ඉගෙනගත්ත ගොඩාක් දේවල් මම ඒකේ දකිනවා. ඒ වාහනේ වෙනසක් වෙලා නැහැ. Auto AC වල ඉගෙනගත්ත ගොඩාක් principles මම ඒකේ දකිනවා. ඊට පස්සේ අපේ තියෙන සාමාන්‍ය වාහනයක තියෙන OBD connect එකත් එක්ක තියෙන DLC connection ටික සම්පූර්ණ ඒ වාහනේ මම දකිනවා CAN communication ටික. හරි අදාළ සෙන්සර් වැඩ කරද්දී මම ඒවට මම දකිනවා. වාහනේ වෙනස්. අද තියෙන මේ අලුත්ම වාහන වර්ග. හැබැයි බේසික් එක තමයි භාවිත වෙලා තියෙන්නේ. තේරුණාද? ඉතින් ඒ නිසා කොයි වෙලාවකවත් ඔය කරන් යන දේ ඇතුලේ තමන්ගේ අර පිළිවෙල අපිරිවෙල කරගන්න එපා. අර පිළිවෙල තියාගන්න. ඒ පිළිවෙලත් එක්කම ඉස්සරහට යන්න. හරි ඒ පිළිවෙලක් එක්කම ඉස්සරහට යන්න. එහෙම ගියපු කට්ටිය මේකේ ගේමක් ගහනවමයි. හරිද? මම අර කිව්වේ වෙලේ අර ඇඳපු ක්‍රව් එක උනත් අපිට නමා ගන්න පුළුවන් මේකත් එක්ක. අපි හදිස්සි වෙලා අපිට පේන දේවල් ටික විතරක් ඉගෙන ගන්න ගියොත් එහෙම අත්‍තරම් වෙන්නේ අපිට ඒ දේවල් වලට ඉගෙන ගන්න ඕන කරන අඩිතාලම නැති වෙලා යනවා. හරි අපිට පේන දේවල් ඉගෙන ගන්න ගියොත් එහෙම. මොකද ගොඩක් වෙලාවට අපිට අපි ඇත්තටම ජොබ් එක කියන එක ට්‍රිගර් වෙන්නේ ඒක ටාගට් වෙන්නේ අපිට පේන දේවල් එක්ක. හරි. ඔයා වර්ක්ෂොප් එක ගිහලා බලන් හිටියොත් එහම ඔයාට පේන්නේ ගියර් බොක්ස් එකක් ගලවන එක නම් ඔයා හදන්නේ ගියර් බොක්ස් එකක් ගලවන්න ඉගෙන ගන්න. හරි. හැබැයි ගියර් බොක්ස් එකක ඇතුලේ මොකද වෙන්නේ තියෙන කම්පොනන්ට් මොනවද? ඔය දේවල් සම්බන්ධව ඔයාට ඉගෙන ගන්න නම් හරි ඉගෙන ගන්න නම් ඔයාට අනිවාර්යෙන් මේකේ බේසික් දේවල් ටික දැනගන්න ඕනේ. හරිද? දැන් අපි හයිබ්‍රිඩ් වාහනවලදී අපි හයිබ්‍රිඩ් ගියර් බොක්ස් එක කියලා ඉගෙන ගන්න නැහැ නේද? හරි හයිබ්‍රිඩ් ගියර් බොක්ස් එක කියලා අපි ඉගෙන ගන්න නැහැ. අපි ඉගෙන ගන්නේ හයිබ්‍රිඩ් ගියර් බොක්ස් එකක් ඇතුලේ ගත්තත් ෆැරන්ට් ගියර් යුනිට් එක තියෙනවා ඒක ඇතුලේ. ඒක CVT යුනිට් එකක් වෙනම තියෙනවා. හරි. දැන් අපි Honda ගත්තොත් Honda ඩුවල් ක්ලච් එහෙම ගත්තාම ඇතුලේ මෙකැනිකල් මේ මැනුවල් ගියර් බොක්ස් එකක් තියෙන මෙකැනිකල් කම්පොනන්ට් එකම. හරි සාමාන්‍ය වාහනේ තියෙන ක්ලච් ප්ලේට් එකක් තියෙනවා. හැබැයි ඔපරේට් වෙන විදි වෙනස්. හරි. එතකොට මේ තැන් වලට ගියාම අපි අර ගොඩාක් අර සංකීර්ණ දේවල් නෙමෙයි ඉගෙන ගන්නෙ. මේ අපි ඉගෙන ගත්ත දේවල් වල තව පොඩි වෙනම මුහුණුවරකින් තමයි අපි ඉගෙන ගන්නෙ. තේරුණාද ඔයාලට? ඉතින් ඒ නිසා මේ දේ හරියටම තේරුම් ගත්තොත් ඔයාගේ සබ්ජෙක්ට් එක එක්ස්පර්ට් වෙනවාමයි. හරි. අපි හෙට දවසේ කතා කරන එක ගත්තත් අනිත් දවසේ කතා කරන එක ගත්තත් ඔය හැම දවසකම කතා කරන දේවල් ඇතුලේ ඔයා එක්ස්පර්ට් කෙනෙක් වෙනවා. මේ දේවල් ටිකෙන් ටික ඔයා ඔළුවට දාගත්තොත් එහෙම. හරි මේ වීඩියෝස් නිකන් බලන්න එපා. නිකන් බලන්නාම හරි බලාගෙන යන්න එපා. මේවා බලනකොට අනිවාර්යයෙන්ම ඒක ඇතුලේ තමන් පොඩි දෙයක් හදාගන්න තමන්ට මේ මෙච්චර දේවල් ටිකක් පුළුවන් වෙන්න මෙන්න මේ දේවල් ටික පුළුවන් කරගන්න ඕනේ කියන එක මේවා අපි කතා කරමු වෙනම. හරි මේවල තියෙන අඩුපාඩු ටික නැති කරගන්න කොහොමද කියන එක අපි කතා කරමු. හරි. ඔයා දන්නේ නැති දේවල් මම කියලා දෙන්නම්. අපි මේ ක්ලාසස් වල අපේ යන මේ ඔන්ලයින් සෙෂන් වල මේ දේවල් කතා කරනවා අපි දේවල් ඒක කමෙන්ට් කරලා තියන්න. හරිද? ඉතින් මේක මම ඔයාලට යෝජනා කරනවා මේක ඔයා ඔටෝමොබයිල් ඉගෙන ගන්න හැමෝටම යවන්න. හරි? ඔටෝමොබයිල් වලින් ගේමක් ගහන්න බලාපොරොත්තු වෙන හැමෝටම මේක දෙන්න. මෙන්න මේක පොඩ්ඩක් බලන්න. මේක පොඩ්ඩක් බලලා තේරුම් ගන්න කියන එක. හරි? මොකද මේ කතා කරන දේවල්
ඇත්ත. හරි මේ දේවල් මට හිතිලා කතා කරනවානේ මේ සමස්ත ශාස්ත්‍රය ඇතුලේ මම දැකපු සහ ගොඩාක් අයගෙන් හරි වර්ක්ෂොප් වල ඕනස්ලා වර්ක්ෂොප් වල ඉන ටෙක්නීෂියන්ලාගෙන් ආපු දේවල් එකතු කරගත්ත දේවල් ටික තමයි මම අද මෙතන මේ කතා කරේ. හරිද? මොකද බලාපොරොත්තු වෙන්නේ ශාස්ත්‍රයේ ගේමක් ගහගන්න පුළුවන් ශාස්ත්‍රය ඇතුලේ හරි ස්ටේබල් වැඩ කරගන්න පුළුවන් පිරිසක් නිර්මාණය වෙන එක. අන්නේ පිරිස නිර්මාණය වෙන එකට මම හිතනවා මේ කතා කරපු දේවල් ගොඩාක් වැදගත් කියලා. අපි හම්බෙමු ඊළඟ දවසේ ඩිස්කෂන් එකෙන් හවස 7ට අනිවාර්යයෙන්ම මේ ඩිස්කෂන් එකට සම්බන්ධ වෙන්න. ඔයගේ අදහස් කමෙන්ට් කරලා තියෙන සහ දන්න අයට මේක ෂෙයා කරන්න. ඒ කට්ටියටත් මේක ඇවිල්ලා ඉගෙන ගන්න කියලා.